උඩකෙවල ශ්‍රී මහින්ද මහා විහාරස්ථානය සපරගම දිසාවේ සත්‍යපුර දිස්ත්‍රික්කයේ පවත්නා පෞරාණික වූ ඓතිහාසික වූ විහාරස්ථානය. මේ ඉතිහාසයේ පැත්තකින් බලනකොට අනුරාධපුර යුගයේ දක්වා දිවෙනවා. තව පැත්තකින් බලනකොට මහනුවර යුගයේ දක්වා දිවෙනවා. අනුරාධපුරයේ දක්වා මේ ඉතිහාසයේ දිවෙන්නේ මෙහි පවත්නා වූ පෞරාණික බෝධීන් වහන්සේ පදනම් කරගෙන. මේ පවත්නා බෝධීන් වහන්සේ අනුරාධපුර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේම ශාඛාවක් හැටියට පුරාණ කාලයේ පිටුවකට හැටියටයි සැලකන්නේ. ඒ වගේම මේ විහාරස්ථානයේ තියෙන කැම්පිට විහාරය ඒකත් ඉතා පෞරාණික එකක්. එය මහනුවර යුගයේ කුඩලගිරි සම්ප්‍රදායට විහාර සම්ප්‍රදායට අයිති කැම්පිට විහාරයක්. ඒ චිත්‍ර ආදී සියල්ලක්මත් ඒ මහනුවර යුගයට ඇතුළත්. ඒ කීර්තිශ්‍රී රාජසිංහ රාජ්‍ය දවස දක්වා මේ ඉතිහාසයේ වෙන බව මේ පේනවා. ඒ වගේම මේ විහාරස්ථානයේ පොය සීමා මාලකයක් ඒ බඳුම වූ පැරණි පොය සීමා මාලකයක් ඇටියට සැලකනු ලබනවා. ඔය ඓතිහාසික තත්ත්වයේ පදනම් කරගෙන මේ විහාරස්ථානය ගොඩනැගීමේලා පුරෝගාමී වුණේ වේහැල්ලේ ධම්මදින්න සංඝ පරම්පරාවේ භික්ෂුන් වහන්සේලා. ඒ සෝනුත්තර සෝබිදාදී සුමංගල ආදී පෞරාණික මහතෙරවරුන්ගේ පුරෝගාමීත්වයෙන් තමයි මේ විහාරස්ථානය ගොඩනැගිලා තියෙන්නේ. එයින් කුඹුරුගම්මේ සුමංගල කියන ලොකු හාමුදුරුවෝ තමයි මේ විහාරස්ථානය මුලින්ම ආරම්භ කිරීමට ක්‍රියා කළා තියෙන්නේ. උන්වහන්සේ ගොසිස භික්ෂුන්වහන්සේලා කීප නමක්ම හැදුවා. එයින් එක් ශිෂ්‍ය භික්ෂුන්වහන්සේ තමයි තමගමේ ශ්‍රී ධම්මදින්න රතනපාල අභිදාන නායක ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ බාහිර පැවිදි කරලා අධ්‍යාපනය ලබන්නේ විද්‍යාලංකාර පිරිවෙනට. විද්‍යාලංකාර පිරිවෙනේ උන්වහන්සේ අධ්‍යාපනය ලබලා උගතෙකු හැටියට වැඩමවලා මේ විහාරස්ථානය අංග සම්පූර්ණ විහාරස්ථානයක් හැටියට ගොඩනැගුවා. සියලු විහාරාංගයන්ගෙන් පරිපූර්ණ වූ විහාරස්ථානයක් හැටියට. ඒ විහාරස්ථානයේ තුල උන්වහන්සේ ආරම්භ කළ ඉතා වැදගත් දෙයක් තමයි බිහිඳු මහා පෙරහැර. මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකා ගමන සිහිපත් කරමින් උන්වහන්සේ මේ විහාරස්ථානයේ මිහිඳු මහින්ද විහාරය කියලා නම ස්ථානයට තබලා ඒ වගේම මිහිඳු මහරහතන් වහන්සේගේ ජීව ප්‍රමාණයේ ලෝහමය මහා ප්‍රතිභාවක් හරිගස්සලා මේ තැන්පත් කරලා තියෙනවා. එයාගේම වාර්ෂිකව පොසොන් සමයේදී පොසොන් පොය දිනේදී අලංකාර පෙරහැරක් පවත්වලා ඒ වගේම පරිත්‍රාණ ධර්මදේශනා පවත්වලා ඒ මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකා ගමන සිහිපත් කරමින් ආගමික විශාල මෙහෙවරක් ආරම්භ කළා. අද දක්වාම ඒ මිහිඳු මහා පෙරහැර මේ විහාරස්ථානයේ පැවැත්වෙනවා. ඒ අද දිවයිනේ පැවැත්වෙන ප්‍රමුඛ පෙරහැරක් බව දක්වා සංවර්ධනය වී තිබෙන බව විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. එකතකින් රත්නපුර දිස්ත්‍රික්කයේ මේ ප්‍රදේශ දිස්ත්‍රික්කයේම තියෙන විහාරස්ථාන අතර ශාසනික මෙහෙවරක් ඉස්තර කරන ස්ථානයක් හැටියටත් මේ ස්ථානය ගැන සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම ධර්ම ශාස්ත්‍රීය සේවයක් ඉෂ්ට කරන වැදගත් විහාරස්ථානයක් හැටියට ශාස්ත්‍ර මධ්‍යස්ථානයක් හැටියටත් මේ ස්ථානය හඳුන්වන්න පුළුවන්. මොකද මෙහි පිරිවෙනක් ආරම්භ කළා භික්ෂුන් වහන්සේලාත් ඒ වගේම ගිහින් දරුවනු ඉගෙන ගන්න ශාස්ත්‍රායතනයක් මේ ස්ථානයේ පවත්වාගෙන යනවා. ඒක ඊයකින් ධර්ම ශාස්ත්‍රීය සේවයකුත් ශාසනික මෙහෙවරකුත් මේ විහාරස්ථානයේ මගින් පැවැත්වෙනවා. මේ විහාරස්ථානයේ මේ සිදු කරගෙන යන මේ
දාර වූ ශාසනික මෙහෙවර සිහිපත් කරලා මේ ආරම්භ පුරෝගාමී මෙහෙවරක් ඉෂ්ට කරපු තම ගම්මේ ශ්‍රී ධම්මදින රතනපාල නායක ස්වාමීන් වහන්සේට මල්ලතු මහා විහාරයෙන් සපරගම දිසාවේ ද්විතීය සංඝනායක පදවිය පවා පිරිනමලා තියෙනවා. ඉතින් ඒ ආරම්භ කරපු වැඩපිළිවෙල අද දක්වාම තාම දියුණු තත්ත්වයකට පත් වෙලා තියෙනවා. මේ මිහිඳු පෙරහැර ආරම්භ කරලා එය සියක් වසක් සම්පූර්ණ වෙන අවස්ථාවටයි දැන් එළඹ තිබෙන්නේ. ඒ සියක් වස සම්පූර්ණ වෙන අවස්ථාවේදී ඒක එහි සිදුවෙන ජාතික මෙහෙවර ආගමික මෙහෙවර සලකලා අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සහභාගීත්වය ඇතුව මේ සියක් වසර සම්පූර්ණ වෙන බිහිඳු මහා පෙරහැර අත්‍යලංකාරයෙන් පවත්වන්නට දැන් කටයුතු සංවිධානය කරලා තියෙනවා. ඒ වගේම විහාර සංවර්ධන කටයුතු රාශියක් ආරම්භ කරලා තියෙනවා. පූජා භූමියක් බවට මේ ස්ථානය පත් කරලා තියෙනවා. අද එහි විහාරාධිපතිත්වයේ උසුලන මොරාවත්තේ ශ්‍රී සුමනතිස්සා විදාන සපරගම දිසාවේ ද්විතීය සංඝනායක ස්වාමීන් වහන්සේගේ ඒ වගේම පරිවේනාධිපති කොම්පිටියේ ශ්‍රී සුශීල ස්වාමීන් වහන්සේගේ අනුශාසනයේ පරිදි මේ විහාර සංවර්ධන කටයුතු පෙරහැරත් ඒ ධර්ම ශාස්ත්‍රීය සේවයත් අද කණ්ඩෝ පවත්වාගෙන යාමට විධි විධාන සැලසී තිබෙනවා. මේ පෞරාණික විහාරස්ථානය මේ රටේ පවත්තා වූ අගනා විහාරස්ථානයක් හැටියට සිද්ධාස්ථානයක් හැටියට විශේෂයෙන් හඳුන්වන්නට පුළුවන්.